කවි ලේඛිකාවක්. රේඩියෝ නාට්‍ය රචිකාවක්. ඇය නමින් සෝමා ජයකොඩි. 358කට අධික සංඛ්‍යාවක් ඇය පොත් රචනය කොට තිබෙනවා. නවකතා, ළමා අධ්‍යාපනික පොත්, කාව්‍ය, තාරුණ්‍ය සහ ඓතිහාසික පොත් වැනි බොහෝ සාහිත්‍ය කෘති රචනය කර තිබෙනවා. ඇගේ රේඩියෝ නාට්‍ය කිහිපයක් නම් රන්ගිර, අප්පච්චි, බලවත්තු සහ බබලත්තු හා ලා දලු ගෝපන්. ඇය ශ්‍රී ලාංකීය ගත්කතුවර සාහිත්‍යයට කළ මෙහෙවර මෙතෙකුදුයි කියා නිම කළ නොහැකි. හොඳම උදාහරණය නම් 2021 වසරෙහිදී බණ්ඩාරගම මෙදගම ගංගා මාවතෙහි පිහිටි රන්ගිර නැතම් ඇගෙහි දෙමහල් නිවස ජාතික පුස්තකාල සහ ප්‍රලේඛන සේවා මණ්ඩලය වෙත පරිත්‍යාග කළා. පසු කාලයක එය සෝමා ජයකොඩි පුස්තකාලය සහ පුහුණු ආයතනය ලෙස නම් කෙරුණා. ඇය මිය යන විට අවුරුදු 78ක් ජීවත්ව සිටින කාලයේ ලාංකීය සාහිත්‍ය උපනැන්වීමට විශාල ලෙස කැපවුණු ඇය ඔක්තෝබර් මාස 29 වනදා දැයින් සමුගත්. ඇගේ දේහයේ අවසන් කටයුතු 2025 ඔක්තෝබර් මාස 29 වන දින මෙදගම ආදාහනාගාරයකදී පැවැත්වුණා. ඍතු වයිට අපි ඇයට අජරාමර නිවන් සුවයෙන් සැනසෙන්නට හැකි වේවායි ප්‍රාර්ථනා කරමු.